ලසිත් මාලිංග කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ යෝග පන්දුව. ඒ තරමටම ලෝකයේ ලසිත් මාලිංග ප්‍රසිද්ධ වුණේ ඔහුගේ මෙම යෝග පන්දුව නිසා. මෙම හේතුව නිසාම මාලිංග ක්‍රිකට් ලෝකයේ යෝග රජු ලෙස කිරුළු පළඳිනවා. ඒ තරමටම මාලිංගගේ යෝග පන්දු පිතිකරුවන්ට අභියෝගයක් වුණා කිව්වොත් මා නිවැරදි. ඉතින් The 12th Man channel එකෙන් අද ඔබට අරගෙන මෙම වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලසිත් මාලිංග නම් එම භයානක පන්දු යවන්නාගේ අති බිහිසුණු යෝග පන්දු 10කින් ලබාගත් කඩුළු 10ක් ගැන. එසේනම් ආරාධනා කරනවා මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසානයේ දක්වාම රැඳී ඉන්න කියලා. අංක 1 නෙදර්ලන්තයට එරෙහිව අප මෙහි මුලින්ම ඔබට අරන් එන්නේ මාලිංග විසින් නෙදර්ලන්තයට එරෙහිව දවාලපු කඩුල්ලක් ගැන. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර 2014 දී මුහුණට මුහුණ මුණ ගැහෙන්නේ 2014 ලෝක කුසලානේ මූලික වටේ පැවති තරගයකදී. ඉතින් එම තරගයේ තමයි මෙම යෝග පන්දුව යොමු කරේ. මෙම පන්දුව වාර්තා වුණේ 10 වෙනි පන්දු වාරයේ දෙවන පන්දුවටයි. එහිදී මාලිංග යොමු කරපු පන්දුවට මුහුණ දුන්නේ ලෝගන් වෑන් බික්ය. එම පන්දුව ඔහු පසු කර කෙලින්ම ගියේ කඩුල්ල වෙත. මෙයත් මාලිංගගේ විශිෂ්ට යෝග පන්දුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අංක 2 නෙදර්ලන්තයට එරෙහිව අප ඔබට දෙවනුවත් අරන් එන්නේ ඉහතදී කතා කරපු එසේ නැතිනම් පළමුවෙන්ම කතා කරපු තරගයේදීම මාලිංග විසින් යොමු කරපු යෝග පන්දුවක් ගැන. ඉහතින් කතා කරපු තරගයේදීම එම පන්දු වාරයේම අවසන් පන්දුවට පහර දුන් මුඩාසර්ව රවටමින් මාලිංග ස්ලෝ යෝග පන්දුවක් එසේ නැමතිනම් පන්දුවේ වේගය අඩාල කරලා යොමු කර එය පිටිකරුවා මුලා කරමින් කෙලින්ම කඩුල්ල වෙත යවුවා. ඒ සමගම කඩුල්ල බිඳ වැටුණා. Exactly the same again. No idea. Very, very difficult. Just no clue there. He didn't know what pace that was coming through at. And in the end, he's just too good, Malinga. He's too good for a lot of... අංක 3 දකුණු අප්‍රිකාවට එරෙහිව අප මෙහිදී ඔබට තෙවනුව අරන් එන්නේ ලසිත් මාලිංග විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව දවාගත්ත කඩුල්ලක් පිළිබඳව. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව 2013 දී මුහුණට මුහුණ මුණ ගැහුණු තරගයකදී තමයි මාලිංග මෙම කඩුල්ල දවාගත්තේ. ශ්‍රී ලංකාවට එරෙහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු පන්දුවේදී තමයි මෙම කඩුල්ල දවා ගන්න සමත් වුණේ. පිළිතුරු ඉනිම ආරම්භ කරන්න පිටියට පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රෑම් වෙත සම්මුඛ වුණේ ලසිත් මාලිංගයි. ඔහු එල්ල කළ යෝග පන්දුව කොලින්ගේ පිත්ත පරාජය කරලා ගියේ කෙලින්ම කඩුල්ල වෙත. ඇත්ත වශයෙන්ම කිව්වොත් ක්‍රීඩාලෝලීනි කොලින්ටත් හිතාගන්න බැරි වුණා ඒ මොකද්ද උනේ කියලා. මොකද ඔහු හීනකින්වත් හිතුවේ නෑ පිළිතුරු ඉනිම ආරම්භයේදීම ඒ වගේ යෝග පන්දුවක් Tamanට යොමු වෙයි කියලා. ඒ පන්දුවත් මාලිංගගේ අතිවිශිෂ්ට යෝග පන්දුවක්. අංක 4 නවසීලන්තයට එරෙහිව අප මෙහිදී ඔබට රැගෙන එන්නේ ලසිත් මාලිංග 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව මහා තරගයේදී මාටින් ගප්ටිල්ව දවා ගැනීම සඳහා යොමු කරපු යෝග පන්දුව ගැන. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 2011 ලෝක කුසලාන අවසන් මහා පූර්ව තරගය පැවැත්වුණා. මෙහිදී ලසිත් මාලිංග විසින් 22 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කර අතර එහි දෙවන පන්දුවට මුහුණ දුන්නේ මාටින් ගප්ටිල්ය. එහිදී ලසිත් මාලිංග විසින් මාටින් ගප්ටිල්ට විරුද්ධව එල්ල කළ පන්දුව කෙලින්ම කීයක් මෙන්නදී ගියේ කඩුල්ල වෙත. ඒ වගේ මෙම පන්දුවට මුහුණ දෙන්න මාටින් හට නොහැකි වුණා. අංක 5 ඕස්ට්‍රේලියාවට එරෙහිව අප මෙහිදී ඔබට ඊළඟට අරන් එන්නේ මාලිංග ඕස්ට්‍රේලියාවට එරෙහිව යොමු කරපු යෝග පන්දුව ගැන. 2011 වසරේදී ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මුහුණට මුහුණ ගැටුණු තුන්වන එක්දින තරගයේදී තමයි මෙම යෝග පන්දුව වාර්තා වුණේ. එහිදී 43 වෙනි පන්දු වාරයේ යොමු කළ අතර එහිදී පන්දුවට මුහුණ දුන්නේ ෂේවියර් ඩෝර්ටිය. එහිදී මාලිංග යොමු කර පන්දුව පිතිකරුවා පසු කර වැදුනේ කඩුල්ල වෙතයි. ඇත්තට මෙම පන්දුවත් මාලිංගගේ අති විශිෂ්ට යෝග පන්දුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අංක 6 ඕස්ට්‍රේලියාවට එරෙහිව
අප මීළඟට කතා කරනු ලබන්නේ පස්වෙනුව අපි කතා කරපු තරගේ මාලිංග යොමු කරපු තවත් අති බිහිසුණු යෝක පන්දුවක් ගැන. මාලිංග විසින් 45 වෙනි පන්දුවාරයේ දෙවන පන්දුවේදී දවාගත් එම යෝක පන්දුවට මුහුණ දුන්නේ මයිකල් බොලෝන්යා. මාලිංගගේ ඇඟිලි අතරින් නික්මුණු පන්දුව ක්ෂණිකයෙන්ම නතර වුණේ කඩළු අතරයි. ඒ තරමටම මාලිංගගේ යෝක පන්දුව අති ප්‍රබලයි. අංක 7 කෙන්යාවට එරෙහිව. ඔන්න අප සත්වැනු ඔබ රැගෙන යන්නේ 2011 වසරේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පැවති තරගයකදී මාලිංග විසින් යොමු කරපු යෝක පන්දුවක් වෙත. 2011 එක්දින ලෝක කුසලානේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව මූලික වටේ මුණගැහෙන තරගයකදී තමයි මෙම යෝක පන්දුව යොමු කරේ. මෙහි 43 වෙනි පන්දු වාරයේදී පළමු පන්දුව මාලිංග විසින් යොමු කළ අතර මෙහිදී සම්පූර්ණයෙන්ම පාහේ පිතිකරුවා මුලා කරමින් පන්දුව ඇදී කඩුල්ල වෙත. එම පන්දුවත් මාලිංගගේ විශිෂ්ට යෝක පන්දුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අංක 8 ඇෆ්ගනිස්තානයට එරෙහිව. 2019 එක්දින ලෝක කුසලානයේදී මාලිංග විසින් දවාගත්ත කඩුල්ල ගැන තමයි අපි මෙලෙසින් කතා කරන්නේ. 2019 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මූලික වටේ තරගයකදී තමයි මෙම යෝක පන්දුව වාර්තා වෙන්නේ. ඇෆ්ගනිස්තානයේ ඉනිමේ 33 වන පන්දුවාරයේ 3 වන පන්දුවට තමයි මාලිංග විසින් මෙම යෝක පන්දුව යොමු කරේ. එහිදී එම යෝක පන්දුවට මුහුණ දුන් හසාන් මහමුඩ්වත් පුදුම කරවමින් එම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනා. ඒ දවා ගැනීමත් එක්ක ඇෆ්ගනිස්තාන ඉනිම අවසාන වුණා. අංක 9 දකුණු අප්‍රිකාවට එරෙහිව. අප මීළඟට කතා කරන්නේ 2017 වර්ෂයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී මාලිංග විසින් යොමු කරපු යෝග පන්දුවක් ගැන. දකුණු අප්‍රිකානු ඉනිමේ 38 වන පන්දුවාරයේදී තමයි මෙම භයානක යෝග පන්දුව වාර්තා වුණේ. මෙම පන්දුවට මුහුණ දුන්නේ මෝනි මෝකර්. ඌට මෙම මායාකාරී පන්දුවෙන් බේරීමට කිසිදු ඉඩකඩක් ලැබුණේ නැහැ. මාලිංගගේ අති බිහිසුණු පන්දුව හරියටම පිටිකරුවාගේ පිටුපස ඇති කඩුල්ලේ මැද ඉන්න ආක්‍රමණය කරන්න සමත් වුණා. අංක 10 නවසීලන්තයට එරෙහිව. මේ වීඩියෝවෙන් අපි ඔබට අවසාන වශයෙන් අරන් එන්නේ ලසිත් මාලිංග නවසීලන්තයට එරෙහිව යොමු කරපු යෝක පන්දුවක් ගැන. 2020 ශ්‍රී ලංකා නවසීලන්ත තරගයකදී මෙම යෝක පන්දුව වාර්තා වුණා. මේ මාලිංග විසින් හැට්‍රික් එක දවා ගැනීම සඳහා එනම් එක පිට එක වාර්තා කරපු තෙවන කඩුල්ල දවා ගැනීම සඳහා යොමු කරපු යෝක පන්දුවක් ගැනයි අද අපි ඔබට අවසාන වශයෙන් අරන් ඉන්නේ. මෙහිදී මාලිංගගේ පන්දුවට අනෙක් අන්තයේ සිට මුහුණ දුන්නේ නවසීලන්ත මැද පෙළ පිතිකරුවෙකු වන කොලින් ඩී ග්‍රෑන්හෝම්ය. මාලිංග විසින් කොලින්ට එල්ල කර පන්දුව කොලින්වත් පසු කරගෙන කෙලින්ම වැදුනේ කඩුල්ල වෙත. ඒ සමගම මාලිංග කඩුළු ත්‍රිත්වය සම්පූර්ණ කරන්න සමත් වුණා. මෙහි විශේෂම දේ තමයි තෙවන කඩුල්ල දවා ගැනීමෙන් නොනැවතුන මාලිංග මෙහිදී තවත් කඩුල්ලක් දවාගෙන ඒ කියන්නේ එක පිට එක කඩුළු 4ක් දවා ගනිමින් ලෝක වාර්තාවක් තබන්නට පවා සමත් වුණා. විශේෂම දේ තමයි මෙම දවාගත්ත කඩුළු 4ම මාලිංග දවාගත්තේ යෝක පන්දු වලින් වීම. ඇත්තටම මෙම පන්දුව මාලිංගගේ අති විශිෂ්ට කියන්න වචන නැති වෙන විදිහේ පන්දුවක් කිව්වොත් මා නිවැරදි. ඉතින් අද අපි කතා කරා මාලිංග ඉතිහාසයේ එල්ල කරපු භයානක යෝක පන්දු 10ක් පිළිබඳව. ඉතින් මේ වගේ තවත් ක්‍රිකට් විස්තර අපි ඔබට ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් The 12th Man channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරන්න. ඒ වගේම ඔබේ ක්‍රීඩාලෝලී සමූහය අතරේ මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් තවත් ක්‍රීඩාශීලී වීඩියෝ එකකින් යලිත් හමු වෙනකන් අපි දැනට සමුගන්නවා. සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා.